ඉන්නසිතින් YouTube channel එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ. අපි මේ වීඩියෝ එකෙන් බලමු NDB එක සම්බන්ධයෙන් අලුතෙන්ම වෙලා තියෙන අප්ඩේට් එක මොකක්ද කියලා. එතකොට මේකේ අපි දකිනවා මේ වෙනකොට Fitch rating ආයතනය NDB එක ඩවුන්ග්‍රේඩ් කරලා තියෙනවා. එතකොට මේ ඩවුන්ග්‍රේඩ් කරන්න ප්‍රධානතම හේතුව තමයි 13.2 billion internal fraud එක. අපි දන්නවා මේක ගැන අපි කතා කළා. එතකොට මේකේ announcement එක ඇත්තටම මේ මුලින්ම මේ fraud එක ගැන බිලියන 13 fraud එක ගැන මුලින්ම NDB එක CSE එකට announcement එකක් දාලා තිබ්බේ අප්‍රේල් 2 වෙනිදා. ඒතකොට ඒකෙදි ඒගොල්ලෝ assess කරලා තිබ්බේ ආසන්න වශයෙන් මිලියන 380යි කියලා. නමුත් ඒක පසුව හරියට නිවැරදි කිරීමක් කරලා තිබ්බා බිලියන 13ක් කියලා. ඒතකොට ඒක තමයි අපි දැනට දකින latest update එක. ඒතකොට මේකෙන් පස්සේ මේ වෙනකොට සති දෙකක විතර වගේ කාලයක් ගිහිල්ලා තිනවා. ඒතකොට ඒකත් එක්ක Fitch rating ආයතනය downgrade කරලා තිනවා NDB එක. ඒ මයිනස් වලට ඩවුන්ග්‍රේඩ් කරලා අවුට්ලුක් එක නෙගටිව් කරලා තියෙනවා. ඒතර මේක කලින් තිබ්බේ නොච් එකක් තමයි පල්ලෙහාට ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ, ඩවුන්ග්‍රේඩ් කරලා තියෙන්නේ. ඒතර මේක කලින් තිබ්බේ ඒ වල තමයි තිබ්බේ. ඒ වල ඉඳන් ඒ මයිනස් වෙනකන් ඩවුන්ග්‍රේඩ් කරලා තිනවා. ඒ වගේම අවුට්ලුක් එක නෙගටිව් විදියට තමයි මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒතර මේකට ප්‍රධානතම හේතුව විදියට ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙන රේටින් ඩ්‍රයිවර්ස් විදියට fraud elevates credit profile risks කියලා තමයි දාලා තියෙන්නේ. ප්‍රධානතම හේතුව තමයි මේ බිලියන 13.2 ආසන්න වශයෙන් එස්ටිමේට් කරලා තියෙන මෙන්න මේ loss එක නිසා තමයි ඒගොල්ලෝ මේ විදිහට downgrade කරලා තියෙන්නේ. ඒතර Fitch ආයතනය කියන විදිහට මෙතන අපිට mention කරලා තියෙනවා Fitch estimates gross losses related to the fraud at around 2.3% of NDB's risk weighted assets as at 2025 අවසානයේ තිබ්බ risk weighted assets වලට සාපේක්ෂව ගත්තොත් එහෙම 2.3ක වගේ ප්‍රමාණයක් ඉම්පැක්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒතර මේ risk weighted assets ගැන අපි මම හිතන්නේ අපි කලින් කතා කරලා තිබ්බා. බැංකුවක සහ මූල්‍ය ආයතනයක capital adequacy ratio එක හදනකොට risk weighted assets තමයි මේකේ යටට යන්නේ. ඒ කියන්නේ බැංකුවේ තියෙන සියලුම assets risk weights වලට දාලි වල මේගොල්ලෝ assess කරනවා. ඒතර අන්නේ risk weighted assets වලින් 2.3ක වගේ ප්‍රමාණයක් තමයි මේ බිලියන 13 කියන්නේ. ඒතර ඒ වගේ ඉම්පැක්ට් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේ පැහැදිලිවම දන්නා මේ වගේ loss එකක් ආවම capital එකෙන් තමයි absorb වෙන්නේ. ඒතර ඒකෙන් එන ඉම්පැක්ට් එක තමයි මේ අපි බලලා තියෙන්නේ. ඒතකොට ආසන්න වශයෙන් capital ratios මෙන්න මේ වගේ ප්‍රමාණයක් අඩු වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඒතර මෙතන මෙන්ෂන් කරලා තියෙනවා ඒක ඇත්තටම tier 1 ratio එක percentage points 1.1කින් අඩු වෙනවා කියලා තමයි මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒතර 2025 12.9ට තමයි තිබ්බේ. ඒතකොට මේකෙන් 101.1ක වගේ ප්‍රමාණයක් පල්ලෙහාට වැටෙනවා. ඒ වගේම අපි මේකේ ගත්තොත් එහෙම අනිකුත් rating sensitivities මේක mention කරලා තියෙනවා. Fitch ආයතනය mention කරනවා Fitch may downgrade NDB's rating if capital buffers weaken further කියලා තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ capital ratios එහෙම නැත්නම් මේ capital levels තව දුරටත් පල්ලෙහාට වැටුනොත් එහෙම මේක තව දුරටත් downgrade වෙන්න හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම liquidity levels liquidity stress එකක් આવොත් එහෙම ඒකත් මේගොල්ලන්ගේ downgrade කරනවද නැද්ද කියන ඩිසිෂන් එකට හේතු වෙන්න පුළුවන් කියන එක තමයි ඒතර මේවා තමයි රේටින් ෆැක්ටර්ස් කියලා කියන්නේ කැපිටල් එකට සහ ලික්විඩිටි එකට යම්කිසි බලපෑමක් ඇතිවුණොත් තවදුරටත් මේක ඩවුන්ග්‍රේඩ් වෙන්න පුළුවන් කියන සාධක තමයි ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒ වගේම රෙගියුලේටරි සැන්ක්ෂන්ස් සහ මොකක් හරි කරෙක්ටිව් මෙෂර්ස් වලින් බැංකුවේ ප්‍රොෆිටබිලිටි එකට earnings වලට මොකක් හරි යම්කිසි බලපෑමක් ඇති වුණොත් එහෙම ඒ හේතුව නිසා තවදුරටත් NDB එකේ රේටින්ග්ස් පල්ලෙහාට වැටෙන්න පුළුවන් කියලා තමයි හිතන්නේ. මම හිතන්නේ එවැනි corrective measure එකක් යයි කියලා. ඒතර දැනටත් මම හිතන්නේ මහ බැංකුව මෙන්ෂන් කරලා තියෙනවා dividends ගෙවන්න එපා. ඒ cash out වෙන possibilities මම හිතන්නේ නවත්තලා තියෙන්නේ. ඒ වගේම internal staff එක පැත්තෙත් මම හිතන්නේ ඒගොල්ලන්ගේ performance related bonuses මෙන්න මේ වගේ දේවල් වලට යම්කිසි බලපෑමක් වෙලා ඇති කියලා මම හිතන්නේ අපි විශ්වාස කරනවා. ඒ වගේම මේක positive පැත්තට ගමන් කරන්න පුළුවන් සාධකත් මේගොල්ලෝ මෙන්ෂන් කරලා දීලා තිනවා. බැංකුවට හැකියාවක් ලැබුණොත් මේ නැවත මේ capital buffers තව දුරටත් up කරගන්න. ඒතර මේක ඇත්තටම බැංකුව සාමාන්‍ය විදියට බැංකින් බිස්නස් එකේ ගියොත් එහෙම මේ 13 බිලියන් කියන එක ප්‍රමාණය ප්‍රොෆිටබිලිටි ලෙවල්ස් වලින්ම අප් කරගන්න පුළුවන්. මොකද අපි දකිනවා 2025 ගත්තත් ප්‍රොෆිට් එක අපිට බලා ගන්න පුළුවන්කම තිබුණා. ආසන්න වශයෙන් ගත්තොත් එහෙම බැංක් ලෙවල් එකේ ප්‍රොෆිට් එක බිලියන 11ක් විතර වගේ බලා ගන්න පුළුවන්. ඒකට ඇත්තටම මේක ආසන්න වශයෙන් ගත්තොත් එහෙම අවුරුද්දකට වඩා පොඩි කාලයක් බැංකුව ආපස්සට ගියා වගේ තත්ත්වයක් තමයි අපිට නිකන් බැලු බැලමට පේන්නේ. ඒතර මේ ප්‍රමාණය නැවත රිකවර් කරගන්න පුළුවන්, රීකූප් කරගන්න පුළුවන්. නමුත් ඒකට යම්කිසි කාලයක් යනවා. අපි තුමා ආසන්න වශයෙන් අවුරුද්දක් විතර යනවා කියලා. ඒකට ඒකත් එක්ක මේ බලපෑම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒතර මේක තමයි මේකේ නිවුස් එක. ඒක NDB එකත් announcement එක දාලා තිනවා. NDB එක දාලා තිනවා අප්‍රේල් 10 වෙනිදා මෙන්න මේ announcement එක. ඒතර ඒකත් එක්ක බැංකුවේ national long term rating එක මේ කියන විදිහට A- විදිහට අඩු වෙනවා.
ඒ වල ඉඳන් A- වලට අඩු වෙනවා notch එකක්. ඒ වගේම බැංකුව ඉෂුව කරලා තියෙන debentures වල රේටින් එකත් BBB+ තිබ්බ එක BBB වෙනකන් අඩු වෙලා තියෙනවා. මේ තියෙන debentures මොනවද ඉෂුව කරලා දෙන්නේ කියලා. ඒතර මේ වගේ ඉම්පැක්ට් එකක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඒතර අපි බලමු කොහොමද මේකේ ෂෙයා මාකට් එකේ ස්ටොක් ප්‍රයිස් එකට මොකද වෙලා තියෙන්නේ කියලා බලුවොත් එහෙම මේ තියෙන ස්ටොක් ප්‍රයිස් එක ඒකට අපිට බලා ගන්න පුළුවන් මේ ඉම්පැක්ට් එක එන්න කලින් මාකට් එකේ ප්‍රයිස් එක තිබ්බ ආසන්න වශයෙන් 130ක් කියලා ගත්තොත් එහෙම දැන් මේ වෙනකොට 117 වගේ ලෙවල් එකේ තමයි තියෙන්නේ. ඒත් මේක 130 ඉඳන් ලොකු ෆෝල් එකක් ආව 118 විතර නැකන් නැවත රුපියල් 7ක විතර වගේ ප්‍රමාණයක් අප් වෙලා තියෙනවා. ඒත් බොහෝට මේ පොසිටිව් මොමන්ටම් එක ඉස්සරහට යයි කියලා අපි හිතනවා. බැංකුව සාමාන්‍ය පරිදි බිස්නස් එක කරගෙන ගියොත් අර කියන විදිහට අර earnings වලට ප්‍රශ්නයක් නැතුව capital buffers up කරගෙන ක්‍රමානුකූලව මේක ඉක්මනින් වර්ධනය කරගන්න තමයි අත්‍තරම අර cash outflows උත් නවත්තලා තිබ්බේ. ඒත් මේ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ඉස්සරහට ගියොත් මම හිතන්නේ මේක ලොකු ගැටලුවක් වෙන එකක් නෑ කියලා. නමුත් මේ ඉම්පැක්ට් එක ඊටාම බරපතල ඉම්පැක්ට් එකක් කියලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ලොකු පීඩනයක් මම හිතන්නේ එනවා ඇති කියලා අපි විශ්වාස කරනවා මේ බැංකුවේ බෝඩ් එකට. ඒ වගේම බෝඩ් ඔඩිට් කමිටි එකට, බෝඩ් ඉන්ටිග්‍රේටඩ් රිස්ක් මැනේජ්මන්ට් කමිටි එකට මම හිතන්නේ කී කමිටිස් තුනක් තමයි විශේෂයෙන්ම බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් රැස් වෙන මීටින්ග්ස් තුනක් තමයි. විශේෂයෙන්ම මේ වගේ කමිටිස් ගත්තත් එහෙම මේ කමිටිස් වල අනිවාර්යයෙන්ම චීෆ් එක්සිකියුටිව් ඔෆිසර්, ප්‍රධාන විධායක නිලධාරී, චීෆ් රිස්ක් ඔෆිසර්, චීෆ් මාකටිං ඔෆිසර්, චීෆ් ෆයිනෑන්ෂල් ඔෆිසර්, CFO, චීෆ් ලීගල් ඔෆිසර්, චීෆ් කම්ප්ලයන්ස් ඔෆිසර් මෙන්න මේ වගේ ප්‍රධාන තනතුරු දරන බොහෝ දෙනෙක් රැස් වෙන කමිටිස් තමයි. ඒතර මේ වගේ කට්ටියට විශාල පීඩනයක් එල්ල වෙනවා වෙන්න පුළුවන්. මොකද මේ කමිටිස් වල ඇත්තම කාර්යභාරය ගත්තත් බැංකුවක සහ මූල්‍ය ආයතනයක අවදානම අඩු කරගන්න ඒගොල්ලෝ තමයි ඉහළ ඉඳන් ෆ්‍රේම්වර්ක් එක හදන කට්ටිය තමයි. ඒ වගේම ඒක මොනිටරින් කරන්නේ ඒගොල්ලෝ. ඒතර මේ මොනිටරින් පාර්ට් එකේ මොන වගේ ප්‍රශ්නයක් තිබ්බද කියන එක يعني ඒ වගේම සමස්ත බෝඩ් එකටම විශාල බලපෑමක් එල්ල වෙලා ඇති කියලා මම හිතනවා. අපි විශ්වාස කරනවා. අපි දන්නේ ඒක මොන වගේ තත්ත්වයක් තියෙනවද කියලා. මොකද ඉහළ පෙළේ තීරණ ගන්න ඒ වගේම සමස්ත බැංකුවේම අවදානම සහ ෆුල් ඕවර්සයිට් එක තියෙන්නේ මෙන්න මේ වගේ කමිටිස් හරහා නිසා. අපි බලමු මේගොල්ලෝ මොන විදිහටද මේකට හැන්ඩල් කරන්නේ, මේක ආන්සර් කරන්නේ කියන එක ගැන. හරිනම් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හම්බෙමු.